කොහොමද? ගොඩ කාලෙකට පස්සේ වීඩියෝ එකක් අරන් එන්න හිතුණා. ඇත්තටම වීඩියෝ එකක් කරනවා, day in life vlogs පටන් ගන්නවා කියලා හිතුවට මෙයාගේ වැඩත් එක්ක ඇත්තටම කරගන්න ටයිම් එකක් නැහැ. කරත් එඩිට් කරගන්න බිතුම්ට ටයිම් එකක් නැහැ. ඉතින් අද අප්‍රේල් 13 හෙට අවුරුදු. ඉතින් අපි මේ හිටියත් අවුරුදු සෙලිබ්‍රේට් කරනවා. ඉතින් මෙයාත් එක්ක අපි සෙලිබ්‍රේට් කරන ෆස්ට් නිව් ඉයර් එක. ඒක නිසා පොඩ්ඩක් වැඩිපුර ලෑස්ති වෙනවා. ඉතින් මගේ දවස් ඇත්තටම මෙයාගේ වැඩ ඔක්කොම කරගන්නේ මං තනියෙන්. අපේ අම්මවත් කවුරුත් තාම ආවේ නෑ. ඉස්සරහට කියන්නේ ඒ කියලා අපි හොප්ස් තියාගෙන ඉන්නවා. ඉතින් දැන් වෙලාව ගත්තොත් දැන් අතරම දවල්. ඉතින් මෙයා බිතුමු උදේට වැඩට ගිහිල්ලා ඊට පස්සේ මෙයා නැගිටිනවා. මෙයා උදේ 6ට විතර නැගිටිලා පස්සේ ආයි 11ට 8ට 9ට විතර නැගිටිලා පස්සේ ආයි 11ට විතර නැගිටලා කොහමද 1 2 අතර මෙයා නැගිට්ටම ආයි කුක්කු බීලා දොයන්න නැහැ. යන් පොඩක් ඇක්ටිව් එකේ ඉන්නවා. ඊට පස්සේ චුට්ටි වෙලාවක් අපි ඉඳලා මෙයා වොෂ් එකක් දාලා මෙයා එකපාරම තමයි ආයි නිදාගන්නේ. ඉතින් දැන් මේ මොකක් හරි ඕපදූපයක් බලාගෙන ඉන්නේ. මේ පුතේ මේ පැත්ත බලන්න. මේ පැත්ත බලන්න මේ. මේ මං එහෙනම් මෙහෙම තමයි. ඉතින් මං දැන් අද උදේ නැගිටලා මෙයත් එක්ක ඇඳට වෙලා ඉන්න ඕන නැත්නම් නැගිටිනවා. ඊට පස්සේ දැන් අන්තිම නැගිට පාර නිදි කරලා මම වොයිස් එකක් දාගෙන ඉඳි නැගිටලා මේ දැන් ඉතින් අරගෙන මේ සාලේට එන්න හදන්නේ. සාලෙන් පොඩ්ඩක් මෙයාව තියලා මං දවල්ට කැම්මන හරි හදන්න ඕනේ. අද කොකිස් හදන්නත් තියෙනවා. තාම හැදුවේ නෑ. ඉතින් අද දවසේ මොනවද වෙන්නේ කියලා බලමු. බලමු කියන්න පුතේ. ඊට පස්සේ මෙහෙම පොඩ්ඩක් මෙයාව මේ රොකින් ජයගී තියලා මං කුස්සියේ වැඩක් කරගන්නවා. ඇත්තටම මම මේ ටයිම් එකට තමයි මම ටක් ගාලා විනාඩි 30න් මොන හරි දවල්ට කන්න හදා ගන්නවා. අද නම් දැන් හවසට කොකිස් හදන්නත් තියෙනවා. ඉතින් වැඩ ටිකක් වැඩි. උපරිම මේකේ විනාඩි 30ක් 40ක් විතර මෙයා ෂේප් එකේ සද්දයක් බද්දයක් නැතුව ඒ වටපිට බල බල අතනින් එළිය පේනවා. මම ඇඬුවොත් ඉතින් ටීවී එකක් දානවා. නැත්තම් අපේ අම්මලාට වීඩියෝ කෝල් එකක් අරගෙන පැත්තකින් තියනවා. එතකොට මට අතනහිදී මේ පේන්නේ නැති වුණත් අම්මා මොන හරි මෙයා දඟලනවා නම් වගේ අම්මා කියනවා. ඉතින් එහෙම තමයි මගේ දවස ගත වෙන්නේ. ඉතින් අපි මෙයාව තියලා දැන් අපි කුස්සියට ගිහිල්ලා මම ඇත්තටම තාම මුකුත් කාලා නැහැ. කන්න හදාගන්න ඒක කන ගමන් අපි දවල්ට මොන හරි වෙමු. එන්න. ඉතින් ඔහොම තමයි මගේ දවස ගත වෙන්නේ. ඉතින් දැන් කුස්සියට ගිහිල්ලා මොන හරි තාම කාලා නැහැ. කන්න හදාගෙන ඒක කන ගමන් දවල්ටත් මොන හරි හොයාගන්න වෙනවා. මොකද අද හවසට දැන් බිතුම් සාමාන්‍ය හැමදාම වැඩ ඇරිලා එන්නේ හවස 5 මාට වගේ. ඉතින් මේ එතකොට මට මේ ලයිට් එක හරි. ඉතින් එනකොට ඉතින් උයලා තියන්න ඕනේ. මොකද වෙනදට නම් මේ එයාට දවල්ට කෑම එකක් ගෙන යන්න දෙනවා. මම කෑම ගෙන යන්න දුන්නෙත් නෑ. ඊයේ මුකුත් හදාගන්න බැරි වුණා. ඉතින් එයානේ බඩගින්නේ. ඉතින් අපි ෆෝන් එක මෙහෙම තියලා පේනවද නේ? ඕනේ පැටි කරගන්න.
ඉතින් කෑම එක හදාගත්තා. කෑම එක හදාගෙන දැන් කන්න තමයි යන්නේ. ඉතින් කෑම එක කනකම් පොඩ්ඩක් ටීවී එක බලන්නවා. කාලි ඉවර වෙලා මෙමු. මේ නෝටි බබේ කඳනවා. නෝති බබේ කඳනවා. ඔව් මොකද දන්නේ? මාව දැක්කම ටීවී එක බලනවා. නෝති ළමෙක් නෝති ළමෙක්. හදනවා. මං ටංගල කෑවා. මේ නෝටි ගර්ල් අඬන්න ගත්තා. මං බාගෙට කාලා තියලා ආවා. මහව දැක්කට පස්සේ අඬනවා නේද පුතේ? ඔව් මාව දැක්කට පස්සේ අඬන්නේ මෙයාගේ ඉතින් මෙහෙමයි. ඉතින් හැමදාම එකම රුටීන් එකක් යන්නේ නැහැ. හැබැයි මෙයාගේ වැඩ ටික රුටීන් එකකට වෙනවා යන්නේ. මෙයා හැමදාම බොස් දම්මන්නේ. එතකොට මේ වගේ ටයිම් එකක් තියෙනවා. ඒව ටික වෙනවා. හැබැයි මෙයාගේ මූඩ් හැමදාම එක විදිහට තියෙන්නේ නැහැ. වෙනදට හොඳට ඉන්නවා. දැන් අද වැඩි කැමැත්තක් නැහැ. පේරණ සද්ද බලමු. සමහරක් විට මට තව ටිකක් නිදිමත වෙන්නේ නැති. එහෙම නිදාගෙන ආයි සමහරක් වෙලා නැගිටිනවා. උඹසත් තියෙනවා. ඔව් දෙල් මතයි හරි. වඩාගත්තට පස්සේ ටීවී බලනවා. දැන් ටීවී බලන්න දෙන්නේ නැහැ. දහන් ටීවී බලන්න දෙන්න පව් කියලා තුත්තක් දැම්ම. ඒයි මොකද කරන්නේ ඔයා මොකද කරන්නේ? තේමන්ත මේකට දඬුවේ? සෝරි ෆෝන් එක වැටුණා. මං අතින් මං ඉතින් අතට තනියම වීඩියෝ කරන්නේ නැහැ. මෙයන්ට එක්ක තව අමාරුයි ඉතින් අනේ. ඕ නෑ පුතේ. මෙයා පොඩ්ඩක් සෙටල් කරලා අපි හම්බෙමු. මේ ළමයා තනි කර බොලුවක් කළේ. ඔව් නිදිමතත් නා බඩගිනිත් නැහැ. බොරුවට මෙහෙම අටට වෙලා ඉන්න තමයි පුතා ඇඳුවේ නේ. ඔව් කියන්න. අතට වෙලා ඉන්න නේද ඇඳුවේ? නෝ අම්මා බොලු කියනවා නේ. අම්මා බොරු කියනවද? ඒ පුතා ඇඬුවේ? ඕ කෙලබේලද? කෙලබේලනවා මෙයා. අද උයන්න වෙන්න වගේ බලමු මෙව ෂේප් එකේ ආයෙත් සීන් එකෙන් තියලා ඉන්නවද කියලා. හිටියොත් උයා ගන්න පුළුවන්.
නැත්තම් ඉතින් මෙයාව නිදි කල්ලු තමයි යන්න වෙන්නේ. මම පිටිපස්සෙන් ෂේප් එකේ මේ ස්විම් එකට දැම්මා. දැන් මතක නෑ. ඉතින් මම ටග්ගට කුස්සිත ගිහලා ටික් කරගන්නවා. හායි අද ලොකු දෙයක් හොයන්නේ නැහැ. අද වට්ටක්ක එකක් හදලා සොයා මීට් එකක් හදන්න යන්නේ. මොකද ඊයේ හදපු මීට් බෝල්ස් එකක චුට්ටක් තියෙනවා. ඉතින් වට්ටක්ක එක හරි. දැන් රිපෝන් කරන්න තමයි තියෙන්නේ. මම දන්නේ ඔයගොල්ලෝ මේ විදිහට දන්න වට්ටක්ක හදන්න මම නම් මෙහෙම තමයි වට්ටක්ක හදන්නේ. දිය කිරෙන් ඔක්කොම ටික දාලා 3-5 නම්මන ඔක්කොම දාලා දිය කිරෙන් හොඳට වට්ටක්ක ටික තැම්බෙන්න ලිපේ තියනවා. ඊට පස්සේ පොළොයි සුදු ලුණුයි අබ කුඩුයි දාලා මිටි කිරියකට මේ ඒක ග්‍රයින්ඩ් කරලා මිටි කිරියකට ඒක මික්ස් කරලා දාලා බොරේට වගේ තමයි හදන්නේ. ඉතින් මේක තමයි ලිපේ තියති තියෙන ලුක් එක. බලමු. වට්ටක්ක ලිපේ තිබ්බා. රැට නින්ද ගිහිල්ලා. ඉස්සෙල්ලා පරාදේ නිදාගෙන හිටියේ. දැන් ආයෙ හැරිලා මම යාව නිදි කරලා එන්න. මම අර නිදි කරලා ඉද්දි වට්ටක්ක එක හොඳට තැම්බිලා මම දැන් ලිප අඩු කරා. මොකද මට මිටි කිරි එක හදා ගන්න ඕන නිසා. එහෙනම් අපි ඒක හදමු. මේ තියෙන පොල් කොටාගත් එක මේ මිටි කිරි එක දැන් අරක මම ඕෆ් කරලා තියලා දැන් ටිකක් ඔන් කරා. දැන් අපි මේක මිටි කිරි එකට කලවම් කරලා මේකට දානවා. අපි කරලා කරමු. ඉතින් මම දාගත්තා දැන්. මම මේකට තව සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එකක් දානවා. මම දන්නේ මේක ගොඩාක් කට්ටිය දානවා. මම දන්න තරමට අපි සීනි පොඩ්ඩක් දානවා. එතකොට මේක නිකන් වට්ටක්කේ තියෙන පොඩි අමුතු රහක් එනවා. සීනි ටිකක් දාන්නම අනේ මන් දෙකින් අපේ අම්මා දානවා දැකලා ඉතින් මාත් දානවා. සමහර දවසට අමතක වෙනවා. එහෙම ඉතින් ලොකු වෙනසක් නැහැ. මේ දැම්මා නැතාට එහෙම වෙනසක් නැහැ. ඉතින් මට මතක් වුණ දවසට දානවා. මතක වුණොත් ඉතින් දාන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි සෝයා මීට් ඔන්න ඉතින් වට්ටක් එක හදලා ඉවරයි. ඊළඟට සෝයා මීට් එක හදමු. සෝයා මීට් එකත් හරි. සෝයා මීට් එකට තෙල් දාලා, අබ දාලා, ලුණු, තක්කාලි, මිරිස්, කරපිංචා, කුරුඳු දාලා, මිරිස් කුඩු දාලා දැන් සෝයා මීට් ටික දැම්මා. මම මේ සෝයා මීට් එකට මේ දාලා තියෙන අපේ ගාලා තියෙන ලුණුයි
බැදපු 3-5යි roasted curry powder. මොකද මෙහි අපි ගන්නේ සොයා මිල්ක් පැකට් එක ඇතුලේ අර මේ ලොකු කිලෝ එකේ පැකට් එකක් අපි ගන්න. ඒක ඇතුලට අර මේ සීසනින් එන්න නැහැ. කොහොමත් මම සීසනින් තිබ්බත් සීසනින් දාලා උයන්නේ නැහැ. මෙහෙම තමයි හදන්නේ. බලමු අන්තිමට කොහොමද එන්නේ කියලා. ඔබ තමයි සොයා මිල්ක් එක දැන් ටිකක් හිඳනකන් තියනවා. මොකද වට්ටක් එකේ හොදිත් තියෙනවා. ඒක කිරට ඉතින් මේක පොඩ්ඩක් මිරිසට වගේ හැබැයි ලොකුවට මිරිස් දැම්මේ නැහැ. මොකද මේකත් වෙනවා මේක සරයි. තව විතර මොන හරි බෙදලත් කනවා. එතකොට ඉතින් බැලන්ස් වෙනවා. මෙහෙම තමයි ඉතින් මම සොයා මිල්ක් එක හදන්නේ. බලමු හදලා ඉන්නට පස්සේ කොහොමද තියෙන්නේ කියලා පොඩ්ඩක් මම මේක හිඳනකන් තියනවා. මෙහෙම තමයි සොයා මිල්ක් එක. දැන් එකත් උතරනවා. ඒකට කිරිමුකුත් දැම්මේ නැහැ. වතුරෙන්මයි හැදුවේ. දැන් ඒක වහලා තියෙනවා. එහෙනම් දැන් උයලි ඉවරයි. සොයා මිල්ක් එක හරි වට්ටක් එක හරි අද දෙකයි හදන්නේ. කොහොමත් ගොඩාක් වෙලාවට දෙකක් සමහරකට එකක්කුත් හදන වෙලාවල් තියෙනවා ටයිම් එකත් එක්ක. දැන් අද මට රෙදි වනන්න තියෙනවා. දැන් උයලි ඉවරයි. කුස්සියස් කළා. රෙදි ටික වනන්න යනවා. වෙන්දට පැය භාගයක් යන්නේ. හැබැයි අද මම අරව නිදි කරන්න ගිය නිසා තමයි ටිකක් වෙලා ගියේ. දැන් මට රෙදි ලෝඩ් එකක් තියෙනවා ඊයේ හවදපු වේරෙන දාන්න. අපි එක් කරලා ආයෙත් බලමු තව මොනවද තියෙන්නේ කියලා. මගේ වැට්ටි කිව්වෙද්දිම මෙයා නැගිට්ටා. දැන් මෙයාව වොෂ් දාලා ආයෙ කිරි දීලා නිදි කරන්න ඕනේ. ඊට කලින් මම පොඩ්ඩක් මෙයාව ටමි ටයිම් තියෙනවා. ටමි ටයිම් තියදී පොඩ්ඩක් දවසම ඩයිපර්ස් දාලා ඉන්න නිසා ඩයිපර්ස් ගලවලා පොඩ්ඩක් පැය භාගයක් විතර තියලා තමා නාවන්නේ. ඉතින් දැන් එයත් එක්ක මේ පොඩ සෙල්ලම් කර කර ඉඳලා මෙයාව වොෂ් දාලා නිදි කරලා ආයි බලමු මොකද කරන්න කියලා. හලෝ. ඉතින් අරව නාවලා කරලා ඊට පස්සේ ටිකක් එයා පොඩක් කරලා නිදාගත්තා. ආයි නැගිට්ටා පොඩක්. මතන සීතල නිසාද දන්නේ නැහැ මේ දොස් ටිකේ පොඩක් කුරුකුරු. ඉතින් දැන් බිතුම ආවා. බිතුම වෙලා ආයෙත් පොඩක් එළියට ගියා. ඉතින් මම දැන් කොකිස් හදන්න යන්නේ. බැට එක හදලා තියෙනවා. බිතුම ආවට පස්සේ එයත් බදී. තව මට මාළු ඇඹුල් තියල් එකක් හදන්න තියෙනවා. හෙට කිරිබත් එක්ක කන්න. ඉතින් දැන් ටිකක් වෙලාවක් ගියා. يعني හවස නෙමෙයි දැන් රෑ. දැන් 8යි වෙලාව. ඉතින් බලමු. දිගටම ඉන්න. මොකද වෙන්නේ කියලා බලමු. කොකිස් මන් දන්නේ නැහැ. මම කොකිස් ලංකාව හදලා තිබ්බට මෙහි අර කඩේ ගන්න පිටවලින්ම කොකිස් හදලා නැහැ. ඉතින් හරියට එයිද නැද්ද කියලා දන්නේ නැහැ. හදලම තමයි බලන්නේ. මේ ඉතින් පේන්නේ මම මාළු ටික කපා ගන්නවා. අද මම නෙමෙයි මාළු ගන්න ගියේ බිතුම්. වෙන්දට කපාගෙන අරන් එන්නේ. අද මේ එයා සුද්ධ කරලා විතරයි අරන් ඇවිල්ලා තියෙන්නේ. මේ කපලා අරන් ඇවිල්ලා නැහැ. ඉතින් මාළු කපන එකත් ලේසි වැඩක් නෙමෙයි. මොකද මේ මාළු කපද්දී තැලෙනවා. හරි කරදරයි ඉතින්. අයනට මේ සුද්ධ කරලා ගෙනහපු නිසා ටිකක් හරි හොඳයි. මොකද සුද්ධ කරේ නැත්තම් කොරපොතු වයින් කරන්න ගියාම විතර හැමතැනම විනාශ වෙනවා. ඒ වැඩේට අවශ්‍ය නැහැ. ඒක නිසා ඉතින් මේ කපන එක විතරයි. මේ මම දන්නේ මම නම් ඇඹුල් තෙල් එක හදන්නේ මාළු බැදලා. මාළු බැදලා තමයි ඇඹුල් තෙල් කරන්නේ. ඒක මම ඇත්තටම මේක මේ බැදලා හදන්න පුරුදුනේ කියන්නේ පටන් ගත්තේ බෙදුම් මෙහෙ ඉද්දි යට අපේ මාළු ඇඹුල් තෙල් හදලා එවනවනේ. ඉතින් මෙහෙට ඉතින් අර මේ ගොඩකල් හදලා තියාගන්න බෑ ලංකාවෙන් නිකන් හදලා එවුවම. ඉතින් බැදලා තමයි හදන්නේ. මේ දැන් ඉතින් මම හැමදාම නිකන් හදුවත් බැදලා තමයි හදන්නේ. මේ ඇවිල්ලා මැකරල් කියන මාළු జాතියක්. මං හිතන්නේ අර ලංකාවේ ඉන්න ඩින්නෝ මාළු වගේ තමයි මේ මැකරල් කැවිලි හදන්න මුලින්ම මාළු ටික බද ගන්න ඕනේ. බලමු. මේ තේන්නේ මම මැරිනේට් කරගත්ත මාළු ටික. මේකට මම මිරිස් කුඩු ලුණු දෙහි දැම්මා. ඊට පස්සේ මේ විදිහට බද ගන්න ඕනේ. කියන්නේ සාමාන්‍යයෙන්
එක එක්කෙනා මාළු බෙද ගන්න විදි තියෙනවා. මේ කියන්නේ කර වෙන්නම මේ බෙදගන්නේ නැහැ. ඉතින් අර ඇඹුල් තියල් නිසා පොඩ්ඩක් නිකන් අර මේ ටිකක් මේ බෙදලා ගන්නවා. ඒත් එක්ක මං ඉහාලිපේ ගොරකා ටික තැම්බෙන්න තියාගත්තා. ගොරකා නිකන් ගොරකා වලට ලුණු දාලා පොඩ්ඩක් තම්බ ගන්නවා. මේ මංගාව ගොරකා පේස්ට් ටික තියෙනවා. ඒනට මං ආසයි ගොරකා පේස්ට් එක මේ අර ගෙදර ගොරකා තම්බලා මේව කර මේ අඹරලා ගන්නවට. සුබලුතරුද්ද කියෝගේ. මේ තියෙන මාළු ඇඹුල් තෙල් එක මට හදද්දි වීඩියෝ ගන්න බැරි වුණා. ලොකු දෙයක් නෑ. අර එක තම්බගත්ත ගොරකෑට අතින් හොඳට පොඩි කරගන්න පුළුවන්. ඒක පොඩි කරගෙන ඒකට ගම්බිරිස්සුයි ලුණුයි දාලා අර ගොරක තම්බිච්ච වතුර දාලා පොඩි නිකන් උකුවට වගේ නිකන් ග්‍රේවි එකක් වගේ හදාගන්න. ඊට පස්සේ යටට තනිකරම කරපිංචා මේ ලේ එකක් දානවා කට්ටිය. ඊට පස්සේ මාළු ටික එක කෑල්ලෙන් කෑල්ල මේ ටික තවරලා ඊට පස්සේ උඩින් කරපිංචා ටිකක් දානවා. උළුහල් දානවා. දැන් උළුහල් නෑ. ඊට පස්සේ මම වහලා තියෙනවා හොඳටම ගින්දර අඩු කරලා. ඊට පස්සේ විනාඩි 10න් 10ට වගේ හට්ටිය පොඩ්ඩක් හොල්ලවලා ගන්නවා. මම ඉතුරු ටික හැදුනම් පෙන්නනවා. මේ තියෙන මාළු ඇඹුල් තෙල් එක දැන් ඒක ඉවරයි. මොකද බෙදලා තියෙන නිසා ලොකුවට එහෙම තියන්න ඕනෙත් නෑ. දැන් මේක ඕෆ් කරලා ඉතින් හිට ගන්නවා මරන් තියෙනවා. මේ ඉන්නේ අපේ ගෙදර ලොකු අම්මා. මේ මම ඔරිජිනල් අම්මා. අම්මා මොනවද? කොකිස්. මගේ ඇඹුල් තෙල් එක තමයි. මම කියන්නේ පුතියල් එක බලන්න. අම්මා බෙදලා උයලා දෙන්නේ මට එනවා සුවඳ. කොහොමද මේක හදන්නේ කියන්නේ? හාල් පිටි 500කින් හදන්නේ. කහ දානවා. කහ දාන්නේ වර්ණය සඳහා. ඊපස්සේ අපි ලුණු දානවා. ලුණු දාන්නේ රසට. සීනි දානවා. ඒකත් නෑ රස අනුව දාන්න. අම්මා ඇති ඇති කොෆි සුට පැණි රහට ගන්නවා. මං ආස පැණි රහට. ඊපස්සේ අපි මේකට පොඩි මික්ස් එකක් දෙනවා. අයියෝ මං අසල සැරට ගන්න. අර මම හරි වල ස්පයිසි ඒවා හදලා දෙන්න. ෂා ස්පයිසි වල දෙනවා. අද නෙමෙයි වෙනදා. කැවිලි මේක දෙන්නේ. හරි වට්ටකට. ඒ පිටියක මෝර සනීපයි ඔතට. හරිම කූල්. මොකද? ඔයා මේ මෙයාට ස්ට්‍රෙස් හැමතිස්සෙම. ස්ට්‍රෙස් නේද වර්ද? අර කොකිස් වාර ලෙඩක් නේද? අර කොකිස් හදන එක වෙන්නන්නේ. මේව ටිකට පස්සේ අපි කිරි පොල් කිරි දාගත්ත වතුර දාගත්තේ නැහැ. මෙහි තිනුව කිරි ටින් දෙකකුයි තව පිටි මිල්ක් පවුඩර් වලින් හදගත්ත කිරි ටිකක් දාගත්තා. ඒත් එක්කම අපි තෙල් තාච්චිය ලිපෙතලා කොකිස් අච්චුව පොඩ්ඩක් පදම් කරගත්තා. මොකද අපි මෙහි කොකිස් හදන්න පළවෙනි පාරට අපි ගත්තෙත් සාමාන්‍ය කොකිස් අච්චුවක්. ඉතින් ඒක පදම් වෙනවා. මෙයා පළවෙනි කොකිස් එක බදින්න යන්නේ හා කියලා. හා කියලා බුදු සරණයි දෙවි පීඨයි කියලා කොකිස් එක හදන්න යන්නේ. අර එක පැත්තක් වැඩියෙන් එබෙනවනේ මම. ඒක තමයි අම්මා කිව්වා තමයි. හරි අපි අම්මා කියපු දේ අහමු. අපේ අම්මා කිව්වා අපිට පොඩි භාජනයකට දාගන්න කියලා. මං කිව්වා නෑ ඒක ගැඹුරුයි කියලා. මට දැන් තමයි අම්මා කිව්ව එක තේරුනේ. තේරුණාද? පොඩි එකට දාන්න බෝ. ඉතින් දාලා දෙන්න.
මේක ඇතිද? ඇති. අලවෙන්නේ කොටිස් එක. මේ ඕගොල්ලන් ගාව තියෙනදර මේ හැංගර්ස් කම්බි හැංගර්ස් තියෙනවා. ඒකක් ගේන්න. කම්බි හැබස් කියන්නේ කෙනෙකුට කවර් නැති. ඔව්. ඈ තෙල් රත් වෙලා වැඩි. අයියප්පා. ගැලවුන්නේ නැහනේ. ගැලවුන්නේ නෑනේ. නෑ අපි ගැලවෙන්නේ නැහැ වගේ. හරි එර එකක් පොඩ්ඩ ඉන්න. ගැලවෙන්නේ නැද්ද? ඕ ඉතින් ඊට පස්සේ පළවෙනි කොකිස් එක ගැලවුණා කරුණා. ඊට පස්සේ විතර දෙකක් දැම්මට පස්සේ හරි ගියා. මොකද කොකිස් අච්චුවත් අලුත් නිසා. මේ ඉතින් අපි දැන් හදන ලඩක් කනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. ඇත්තටම මට මෙතනදී ලොකු ස්පෙෂල් දෙයක් කියන්න තියෙනවා. මට බිග් ෂවුට් අවුට් එකක් දෙන්න ඕනි ෂිනිට. ඇත්තට එයා නැත්තම් අපිට ඇත්තටම මේ බබාගේ වැඩ ඔක්කොම තනියෙන් කරගන්න හරිම අමාරුයි. thank you so much. වීඩියෝ නේ කරන්නේ? වීඩියෝ දා තීන් තාත්තේ. අපි කොකිස් පෙන්නන්න. ඈ? කොකිස් ටික පෙන්නන්න. හදපු ටික පෙන්නන්න. ඔයාලා හොඳට හැදුවද කොකිස්? ඔව් අර තියෙන. මේක කොකිස් නම් වල හොඳට හොඳට හදන්න. හොඳට ආවා කියලා කියනවා. දැන් මේ අපි ගත්ත අච්චුව non stick නෙමෙයි. ට්‍රැඩිෂනල් අච්චුව. ට්‍රැඩිෂනල් අච්චුව ගත්තේ. ඒක non stick විදිහට යනවා. ඒක අපේ හැකියාව. ඒක හැකියාව මේ බලන්න. see? ඉන්න නිකම්ම ගලනවා. yes මමයි වතුර එක ගැහුවේ. මොකද ඔයාද මේ කරන්න ගත්ත වීඩියෝ එක? day in life with Thalia. මම නේ නැහැ. මේක පිතුම් වෙනසි YouTube channel දැන් එක. Thalia නැෂි. ඈ එහෙනම් ඔයා මේ වෙන YouTube channel එක පහදලා දෙන්න මට වෙන. ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න. ඔයගොල්ලන්ට වෙන මේ YouTube channel එකක් ඕනද කියලා. තව ගොඩාක් vlogs දාන්න තියෙනවා අපිට. bird vlog එක. ඒ කියන්නේ මම එන්නේ එහෙනම් වීඩියෝ එකට දැන් හොඳේ. අනේ. නේ. ඉතින් ඒකනේ ඔයාලා නෑ සම්බන්ධ කරගත්තා. මගේ channel එකේ දාන්නේ. මට නම් දැන් බඩගිනි. මේකට දැක්කා. මට්ටක් එකයි සොයාමිත් එකයි. එහෙමද? ඔය උදේ ඉඳන් කරන්නේ. හරි එහෙනම් දැන් මම ආවා වීඩියෝ ඉවර කරන්න. එහෙනම් අපි අවුරුදු වීඩියෝ එකෙන් හමු. bye. මේක හරියට ඉවර කරේ නෑ මගේ. ඔන්න ආයික. ඔන්න ආයි බයි. ඉසිරිත් බයි දෙන්නම් බයි කිය. කො ඕම නෙමෙයි අර කට්ටිය YouTube channel වල වෙන කට්ටිය කරන්නේ. බයි. බයි. අතත් පනලා. අඩෝ අතවනා. බෑ කොකිස්